අසීමිතව ගැහණියෙක්ට ආදරය කරන්න ගියොත් එක්කෝ ඒ මිනිහා පිස්සෙක් වෙනවා නැත්නම් මිනිහ මරුවෙක් වෙනවා. එහෙම කියන්නේ ආශිර්නා ඒකනායක රීල් පැනට් කුටියේ සිට 2026 කැන්ඩි බුක්පෑ එකේදී. මේ හරි භයානකයි මේ හිටියට. භයානකනේ හරි ලස්සන දින. ආශිර්නාව අපිට ගිය අවුරුද්දේ එකතු කරගන්න බැරි වුණා. මොකද මේ ආවේ නෑ සජීවීව කතා කරන්න. හැබැයි මේ පාර ඔන්න ඔයාලව ඩිසපොයින්ට් කරේ නෑ. ආශිර්නාව එකන් ආවා. ඉතින් නම වගේම ආශිර්නාත් හරි ලස්සනයි. පොතේ කවරෙත් හරි ලස්සනයි. අපි ඒ දවස්වල කිව්වා සන්දාරණ. මට කියන්න රීඩින් පැනලත් එක දැන් සන්දාරණ කළා අවුරුද්දක් වෙනවනේ. අවුරුද්දක් වෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර? සන්දාරණ වලට හොඳම ප්‍රතිචාර මට හම්බෙන්නේ උසාවියෙන්. උසාවියෙන්. මගේ කාර්ය මණ්ඩලයෙන් සහ මගේ උගත් පිටුරුයන්ගෙන් තමයි ඩිරෙක්ට්ලි මට සන්දාරණ ගැන ප්‍රතිචාර හම්බෙන්නේ. ප්‍රතිචාර හම්බ වෙන්නේ. මේ දැන් ලෝය කෙනෙක්. ඔව්. ලෝය කෙනෙක් ඕත කෙනෙක් වෙනවා කියන එක. දැන් නම් මට ඒක එච්චර මැජික් එකක් නෙවෙයි. ඉස්සර මට ඒක මැජික් එකක්. මොකද අපි සාමාන්‍යයෙන් දන්නේ කලා ඉගෙන ගත්ත සාමාන්‍ය ලෝයස්ලා කියන අපි හිතන්නේ පිටක් පපුවක් නැති මිනිස්සු. එහෙමනේ පොඩ්ඩක් සමාජයේ මේ වෙලාවදී එහෙම කෙනෙකුට කොහොමද මේ කලාත්මක හැඟීමෙන් මට ඒ දවස්වල පොඩි ප්‍රශ්නයක් තිබ්බ ලෝය ගැන. හැබැයි දැන් ලෝයස්ලා ඉන්නවා. ලෝය කෙනෙක් සහ ඕත කෙනෙක් මොකද්ද මේ සම්බන්ධතාවය? කොහොමද ඒ ගමන එන්නේ? ලෝය කෙනෙක් වෙන්න කරපු උත්සාහයෙන් හින්දාම තමයි මට හිතෙනවා මම ඕත කෙනෙක් වෙන්න ඇත්තේ. මොකද සාමාන්‍ය මිනිස්සෙක් දවසකට ඇසුරු කරන පිරිසට වඩා ලොකු පිරිසක් ඇසුරු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපේ ජීවිතයේ අත්දැකීම් නැති වුණාට මිනිස්සු අර සිය ගානක අත්දැකීම් විඳින්න අවස්ථාව හම්බෙනවා. මම ලෝය කෙනෙක් වුණ එකේ ලොකුම ප්‍රතිලාභය විදිහට දකින්නේ ඒක. එතකොට මේ අර ලියන්න සිතුවිලි ඕනනේ. ඒ සිතුවිලි එතකොට ඒ ඔස්සේ මගේ අත්දැකීමක් නොවුනත් වෙන කෙනෙක්ගේ අත්දැකීම් ඔස්සේ ගලාගෙන එනවා. ඔව්. ඒක තමයි දෙක අතර තියෙන සම්බන්ධය. සහ මම හිතන්නේ මේ දෙක තමයි තියෙන හොඳම ප්‍රතිලාභය. ප්‍රතිලාභය. සන්දාරණට අමතරව අලුතෙන්ම ආව පොතට සන්තුලන තමයි දෙවෙනි පොත. දෙවෙනි පොත. ඒ කියන්නේ මේක තමයි අන්තිම පොත. අන්තිම පොත. දැන් මෙහෙමයි. දැන් මේක ඇතුලේ තියෙනවා රීඩින් පැනල්ස්ලා. දැන් රීඩින් පැනල්ස්ලා කියන්නේ එම ඒසියකට පොතක් තෝරලා කරන කෙනෙක් නෙවෙයි. මං නදීරාගේ බැලුවොත් නදීර හරි චූසි. එයා තෝරනම කරනවා. නදීරලත් එක්ක වැඩ කරන එක කොච්චර ලේසි වුණාද කොච්චර අමාරු වුණාද? නදීරකිත් එක්ක වැඩ කරන එක හරිම සුන්දරයි මට හිතෙන්නේ. කියන්නේ කිසිම නදීරක්ගේ මගේ තියෙන අර බොන්ඩ් එකේ විදිහට මම නදීරක්ට බලපෑම් කරන්නේත් නෑ. නදීරක් මට බලපෑම් කරන්නේ නෑ. හැබැයි මම හිතුවා මම චෝදනා කරනවා මගේ පොතට අසාධාරණකම් කරනවා නේද කියලා. මොනවාද ඒ කරපු අසාධාරණ කියන්න බලන්න. ඒක නෙමෙයි. ඒක පොඩි හිතවත්කමට මම ඉතින් කරන මේ චෝදි චෝදනා කීහල නදීරක්ට එක්ක වැඩ කරන එක හරිම සුන්දරයි. නදීරක් කියන්නේ හරිම හොඳ කෙනෙක්. මට මම හිතන්නේ නදීරගේ තරහ යන්නේම නැති තරම්. තරහ යන අවස්ථාවක් දැකලම නෑ. ඉතින් මේ පොත කරද්දිත් එහෙම තමයි. මං හිතන්නේ වැඩිපුරම heart attack එක ආවේ නදනු උඩට කැවුවා. මේ සන්දාරණ ගැත මේ ළඟදිත් මට කවල් කරලා ගියා මේ මාසි සන්දාරණ පොඩ්ඩක් කියවලා තියාගන්න ඉස්සරහට අවශ්‍ය වෙනවා. මේ එහෙමයි කියලා එහෙම මේ කොච්චර පොත් ආවත් දැන් ඒ බලන්න එයාගේ ෆේවරිට් පුතාට හම්බ වෙනවා ස්වර්ණ පුස්තක නොමිනේෂන්. එහෙම වුණා කියලා මට ඇල්ලන්නේ මේ වෙනවදිනුත් මට කතා කරලාකෝ සන්දාරණ කියවලා තියාගෙන ඒක මොකක් හරි ප්ලෑන් එකක් වැඩ කරනවා මේක ඇතුළේ. දැන් සන්දාරණ කතාව ගැන කොහෙන්ද සන්දාරණ ඔයාට හම්බෙච්ච අත්දැකීමක් එක්ක කියන්නේ ක්ලයන්ට් කෙනෙක්ගෙන් හම්බෙච්ච අත්දැකීමක් එක්කද නැත්නම් බාහිර මොන වගේ අත්දැකීමක් එක්ක ලියපු පොතක්ද මේ? එහෙම ඒ කියන්නේ ඩිරෙක්ට්ලිම අර කතාවේ සම්පූර්ණ හරය කියන එකම අත්දැකීමක් නෙමෙයි. හැබැයි අර අත්දැකීම් කීපයක එකතුවක් කියලා මට හිතෙන්නේ. මේ සාමාන්‍යයෙන් අසම්මතය කියන දේ අර අපිට හරියට තදින් දැනෙනවනේ. ඔව්. ඒක හොඳ ෆීලිං එකක්ද නරක ෆීලිං එකක්ද නෙමෙයි මට හිතෙන්නේ රිදෙන ෆීලිං එකක්. ඔව්. රිදෙන හැඟීමක් විදිහට අසම්මතය කියන එක දැනුණු තැනක තමයි සන්දාරණ ලියුවේ. සන්දාරණ ලැබිච්ච හොඳම ප්‍රතිචාර සහ ටිකක් හිත රිදිච්ච ප්‍රතිචාර තියෙනවා. හිත රිදුණු ප්‍රතිචාර තියෙනවා. මොකද එකක් තමයි අර ඒක අර සාමාන්‍ය කතාවක් යථාර්ථයක් විදිහටම ලියනකොට අපිට හැම කෙනෙක්ගේම හිත සතුටු කරන්න බෑ. පළවෙනිම දේ තමයි මේ කතාවේ එන්ඩ් එක මම හිතන්නේ. මේකේ එන්ඩ් එක හැපි එන්ඩින් එකක් කියන්න බෑ. එතකොට සෑඩ් එන්ඩින් එකක් කියන්නත් බෑ. මොකද මේක හරි ලස්සනට ඉවර වෙනවා. නමුත් මට හිතෙන එක මට ඒක කවුරු හරි කෙනෙක්ම කියපු එකක් සාධාරණ අන්තිමයක් තමයි කතාවට තියෙන්නේ. ලෝය කෙනෙක් ඉඳන්නේ. ඔව්. ඒ ලෝය කෙනෙක්ට කවදාවත් දැන් මට තව ප්‍රශ්නයක් අහන්න දුන්නා. වෘත්තියෙන් ලෝය කෙනෙක්නේ. දැන් වෘත්තියෙන් ලෝය කෙනෙක් එතකොට හොබි එක විදිහට ලියනවා. ඒ කියන්නේ සාහිත්‍ය වේදිනියක් සහ ලෝය කෙනෙක්.
මේ දෙක ගැටෙන්නේ නැද්ද? සමහර ප්ලොට් ලියාගෙන යද්දී අර ඇඟ ඇතුලේ ඔළුව ඇතුලේ ඉන්න ලෝය එළියට එන්නේ නැද්ද මේවා ලියද්දී? නෑ ඒක එහෙම වෙන්න බෑ මේ තර්කෙ මෙහෙම වෙන. සාමාන්‍යම සාහිත්‍ය ගැන විදිහට ලියද්දී පොඩ්ඩක් බොළඳ වෙන අවස්ථාවල් තියෙනවා. සමහරලාට අර ලොජික්ස් වලින් එළියට පයින් අවස්ථාවල්. ඒකට අර ඔළුව ඇතුලේ ඉන්න අර ලොජික් කාරිය එන්නේ නැද්ද? මේක කොහොමද වෙන්නේ? මේක ගැටෙන්නේ නැද්ද ඔය දෙන්න? මට එහෙම ලියනකොට නෙමෙයි මට දනුවගේ නව කතා කියනකොට තමයි එහෙම ගැටෙන්නේ. මගේ ලෝය ඇවිල්ලා ෆයිට් කරන්නේ එයාගේ කතාව කියන තැන්වලදී. හැබැයි මේකෙදි වෙන්නේ මම ලියනකොට වෙන්නේ ඒකේ අනිත් පැත්ත සහ උසාවියේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මට තර්කයට වඩා මම සංවේදී මිනිස්සෙක් විදිහට මට ගොඩක් වෙලාවට සමහරලාට හිතෙනවා නීතියට එහා ගිය මානසික හැඟීමක් මිනිස්සෙක්ට තිබුණා නම් යුක්තිය කියන එකදී ඒක තමයි වැදගත් වෙන්නේ කියලා. එහෙම අර ලෝය ඇවිල්ලා ඕතට ඉෆෙක්ට් කරන්නේ නැහැ. ඕත ඇවිල්ලා ලෝයට ඉෆෙක්ට් කරනවා හරි සංවේදී විදිහට මෙහෙම නෙමෙයි මේක මෙහෙම වුණා නම් හොඳයි කියලා. හැබැයි එතෙන්දී අපිට නීති හැර වෙන විසඳුමක් නැහැ. නෑ. සන්ධාරණ සහ සන්තුලන ගැන පොඩ්ඩක් මට කියන්න. සන්තුලන අපිට අලුත් පොත. සන්තුලන ලියන්නේ ඒ කියන්නේ මම නීතිවේදී උපාධිය හදාරනකොට මම 3 වෙනි වසරේදී කරා ප්‍රොජෙක්ට් එකක් ව්‍යාපෘතියක් ඒකෙදී කරේ පරිසර නීතියේදී. එතකොට මේ පරිසර නීතිය ඉගෙනගත්ත සංකල්පත් එක්ක ඒකෙන් හරි මේ අලිගෙන ව්‍යාපෘතියක් කරා එතන. අර අලි කියන සත්තුන්ට මේ රට ඇතුලේ තියෙන නෛතික පද්ධතිය ඇතුලේ වෙන අසාධාරණකම් ගැන සංවේදී වෙලා තමයි සන්තුලන ලියුවේ. හැබැයි අලි විතරක් නෙමෙයි ඒකේ තව පාරිසරික සංකල්ප ගොඩක් තියෙනවා. ඒ කාලේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක ඇති වුණ ඒ කාලේ තිබුණු කාලීන ගැටලුවක් අල්ලලා තමයි සන්තුලන ලියුවේ. සන්තුලන වලට තියෙන ප්‍රතිචාර කොහොමද? ඒක හොඳ ප්‍රතිචාර හම්බ වෙනවද? කියන්නේ මට ප්‍රතිචාර වැඩිපුරම ලැබුණු කොට මට හිතෙන්නේ අම්මලාගේ මට පුදුම විදිහට මේ කතාව හින්දා ආදරේ. සමහර අම්මලා මේ පොතේ කොපි 3ක් මගෙන් අරන් තිනවා. දෝල 3 දෙනා ලොකු නාම දෙන්න කියලා. ඒ විදිහට සෑහෙන ප්‍රතිචාර හම්බ වුණා. මොකද මේකේ අවුරුදු 21කින් මහාචාර්යවරයෙකුණ ගෑනු නම් මේකේ කතාවක් තියෙන්නේ. ලංකාවේ ඇතුළේ නෙමෙයි. ලංකාවේ ඒ ක්‍රමවේදය හැදෙනවට මම හරිය කැමතියි. මොකද අධ්‍යාපනය කියන දෙයට අපේ බුද්ධිය බලපාන්නේ. අපේ ක්‍රමවේදය නෙමෙයි. ඒකට කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ අධ්‍යාපනයට තියෙන හැකියාවට අනුව එයාට තව තියෙන ස්ටෙප්ස් ස්කිප් කරලා ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක ලංකාවට එනවනම් මම හරි කැමතියි. ඉතින් මගේ අර තිබුණු ඉමේජිනේෂන් එකක් තමයි මම එහෙම ලිව්වේ සහ අනාගතේ මම මාව දකින්න කැමති විදිහට තමයි සන්තුලන ඇතුලේ ශාරවලිය. ශාරවලිය වෙන්නේ. එතන සන්තුලන ආශිර්වාදවලට කැමති කටි පොඩ්ඩක් බලන්න. ආශිර්වාද තව අවුරුදු ගානකින් කොයි වගේ වෙන්න කැමතිද කියන එක මේක ඇතුලේ තියෙනවා. සහ සන්ධාරණ මෙයා කතා කරද්දී මම සන්ධාරණ කියවනවා. සන්ධාරණ කියවද්දි මට හරි දායෝපගත පිටු එන්නේ. හරිද? මම අර ඔයාලට මේ අසීමිතව ගෑණියෙක්ට ආදරය කරොත් ඒ මනුස්සයට වෙන දේ කිව්වනේ. ඒකේ උඩ කෑල්ල තියෙනවා. හරි ලස්සනයි. ඉදින් කෙනෙකුගේ සුසුමකට බැල්මකට හැඟීමකට පවා උමතුයෙන් පෙම් කළ හැකි බව වැටහෙන විට බොහෝ ප්‍රමාදව තිබුණේ. ඒ දවස ඔහුගේ ලය මත නිදන ගැහැණියගේ හිස සිඹිමින් ඔහුගේ ලය තුල නිදන ගැහැණියගේ උණුසුම සෙව්වේය. හරි ලස්සන කෑල්ලක්. හෘද සාක්ෂිය මහා වරදකාරී හැඟීමකින් හැකිලෙද්දී සිත අමුතුම මිහිරක් විඳමින් උන්නේය. අසීමිතව ගැහැණියෙක්ට ආදරය කරන්න ගියොත් එක්ක ඔය මිනිහා පිස්සෙක් වෙනවා නැත්නම් මිනිහ මරුවෙක් වෙනවා. අපරාධකාරෝ ඉපදෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වෙනවා. කෙනෙක් ගැන තියෙන අසීමිත ආදරයකට පුළුවන් මොනතරම් හොඳ මිනිසෙක් වුණත් අපරාධකාරයෙක් නැත්නම් පිස්සෙක් කරලා දාන්න. මොකද එකම අරමුණ ආදරය කරගත්ත මිනිසුන්ට හොඳ නරක කියලා වෙනසක් නැහැ. ඒත් මම එයාගේ හිතේ මම ගැන ඇඳුණු ප්‍රතිරූපය වෙනස් වෙනවට ගොඩක් බය වුණා. මට ඕනුනේ හැමදාම එතන ඉන්න තව චුට්ටක් ලඟ වෙන්න. ඒ කියන්නේ ඒක කොච්චර ලස්සනද කියනවා නම් නදින මට හරි පොඩි කෑල්ලක් කියවන්න හැදුවේ. හරිද? මට මේ ටිකම කියවගෙන යන්න උනා. මං කිව්වේ මට කරලෙන්නේ මේ වගේ දයෝපගත පිටු. එතකොට මට හිතා ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන කවි ලියන්න බැරිද? කවි ලියන්න කිසිම හැකියාවක් නැහැ. ඒකේම අදහසකුත් නැද්ද? අදහසක් කියන්නේ මම උත්සාහ කරලා තියෙන පොඩි කාලේ ඉඳන් හැබැයි පද 4ක්වත් ලස්සනට ගලප ගන්න බෑ. එතකොට මට හිතෙනවා මේ ටික කිව්වට පස්සේ හොඳ කවි කිවිඳියක් ඉන්නවා ඇතුලේ කියලා. ඒවල try කරලා මම හිතන්නේ try කරපුවා වෙන කාටවත් දීලා පෙන්නලා නැහැ මෙයා තියෙන ලැජ්ජාවට. පෙන්නලා මම හිතනවා මෙන්න මේ ටිකත් එක්ක මම ඔයාලට කියනවාට හොඳට කවි ලියන්න පුළුවන්. try කරලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් සන්ධාරණ කවියක් වගේ පොතක්.
ඒක මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තියෙන ඒ දේවලුත් එක්ක ඒ මිනිස් හැඟීම් කියවීම කියන එක ඇතුලේ ඒක අර සාහිත්‍යමය කියවීම. මිනිස් හැඟීම් අපිට සාමාන්‍ය වශයෙන් කියවන්නත් පුළුවන්, සාහිත්‍යමය වශයෙන් කියවන්නත් පුළුවන්. ඒක සාහිත්‍ය වශයෙන් කියවත්තම අර අපි සාහිත්‍යයත් එක්ක ඉන්න මිනිස්සු අපිට වැඩිපුර දැනෙන්නේ. ඒක අර නිකන් අර පපුවත් එක්ක ගිහිලා යන්නේ. ඉතින් එහෙම පොතක් තමයි සන්දාරණ කියන්නේ. ඉතින් ආශිර්ණ බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණා. බෑ කියා හරි අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ඉතින් නුවර එනවා නම් නුවර බුක් ෆෙයාර් එකට එනවා නම් ආශිර්ණ කියන්නේ අපේ නුවර ලේඛිකාවක්. අරන් යන්න අවත කරන්න පුළුවන්. මේක ඔයාලා හිතනවට වැඩිය වෙනස් කතාවක්. රීඩින් ප්ලැනට්ස් ලගෙන් ආපු වෙනස් කතාවක්. ඉතින් අරන් යන්න අමතක කරන්න එපා. මේ අපේ නුවර ලේඛිකාව ආශිර්ණ නායකගේ පොත සන්දාරණ. කැන්ඩි බුක් ෆෙයාර් එකේ රීඩින් ප්ලැනට්ස් කොටිය තමයි තියෙන්නේ.